හලෝ කොහොමද? එන්න අපි බලමු මෙන්න මේ වගේ ලස්සන ටියුලිප් මලක් හදාගන්න විදිහ. මුලින්ම මේ විදිහට අපේ මලට ඕන විදිහට පයිප් ක්ලීනර්ස් ගන්න ඕනේ. මේ තියෙන අපේ කොළවලට මේක නටුවට බාබකියු ස්ටික් එකක්, ඊට පස්සේ ග්‍රීන් ටේප් එකක්, කතුරක්. ඒ තමයි අවශ්‍ය ද්‍රව්‍ය. දැන් අපි ඉස්සෙල්ලාම අපේ මලේ ලොකු පෙති ටික හදාගෙන ඉමු. ඒකට මේ වගේ පෙති 4ක් ඕනේ, ලොකු පෙති. මේ විදිහට ගත්ත පයිප් ක්ලීනර්ස් ටික දෙකට නමාගෙන ඊට පස්සේ දෙකට මැදින් අපි කපා ගන්නවා. ඒ විදිහට දෙකට නමාගත්ත පයිප් ක්ලීනර්ස් කෑලි එකින් එක අරගෙන ආයෙත් අපි දෙකට නමා ගන්නවා. එහෙම දෙකට නමාගත්ත පොඩි පයිප් ක්ලීනර්ස් කෑලි 3ක් එකට අරගෙන දිග පයිප් ක්ලීනර් එකක් අරගෙන මෙන්න මේ පේන විදිහට අපි උඩින් රඳවගෙන ඊට පස්සේ පෙත්ත මෙන්න මේ විදිහට හැඩය හදාගෙන යටින් මේ විදිහට හොඳට හිර වෙන්න කරකව ගන්නවා. අපි දැන් මේ විදිහට පෙත්ත ලස්සනට පෙත්තේ හැඩය හදා ගන්න ඕන. මේ විදිහට හදාගත්ත ලොකු පෙති 4ක් අපිට ඕනි වෙනවා. ඒ විදිහටම තව පොඩි පෙති 3කුත් අපිට ඕන වෙනවා. ඊට පස්සේ ඒ පොඩි පෙති 3 අපි මේ විදිහට ග්ලූ ගන් එක පාවිච්චි කරලා හිමීට පොඩි මල් පෙති 3 මෙන්න මේ විදිහට අලව ගන්නවා. එහෙම අලවගත්ත පොඩි මලට ලොකු මල් පෙති ටික මේ විදිහට ගම් ගාලා හිමීට අපි ඒ ටිකත් අලව ගන්නවා. දැන් අපි මල හදාගෙන ඉවරයි. දැන් ඊට පස්සේ අපි මලට ඕන කොළ දෙක හදාගමු. කොළ පාට පයිප් ක්ලීනර් එකක් අරගෙන ඒක දෙකට මැදින් නමලා ඊට පස්සේ තවත් පයිප් ක්ලීනර් එකක් අරගෙන ඒක මේ විදිහට රඳවගෙන තමයි අපි ටියුලිප් මලේ කොළය සකස් කරගන්නේ. ඊට පස්සේ අපි දැන් මලේ නටුව සෙට් කරගමු. අපි හදාගත්ත ටියුලිප් මලට නටුව විදිහට අපි බාබකියු ස්ටික් එකක් අරගෙන ඒකට ගම් ගාලා මේ විදිහට රඳවගෙන ග්‍රීන් ටේප් එක අරගෙන අපි දැන් ටේප් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට කොළ දෙක අරගෙන කොළ දෙක දෙපැත්තට තියලා ග්‍රීන් ටේප් එකෙන් අපි ඔතා ගන්නවා දිගටම මලේ නටුව මේ විදිහට. මේ තමයි අපේ ටියුලිප් මලේ ෆයිනල් ලුක් එක. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. ඔයාලත් මේ වගේ ලස්සන ටියුලිප් මලක් හදලා බලන්න. Thank you for watching.